කවුරුවත් මේ විදිහට කංකුම් හදන්න කැමති. කංකුම් කියන්නේ අපිට ගෙදරදීන් පහසුවෙන් හදාන්න පුළුවන් පොළ වර්ගයක්. කංකුම් ගත්තාම වර්ග දෙකක් තියෙනවා. පඳුරු ආකාරය සහ වැල් ආකාරය. මම අද පෙළ කරන්න යොදාගන්නේ වැල් ආකාරයේ කංකුම් ටික. ඉතින් කංකුම් දඬු ටික. කංකුම් දඬු තෝරගන්නකොට දිය වෙන්නේ නැතුව වගේ තියෙන කංකුම් දඬු හොඳ නිරෝගී කංකුම් දඬු තෝරගන්න ඕනේ. අපි දැන් මේ දඬු ටික පෙළ කරමු. සඳහා මම යොදාගන්නේ එකට මිශ්‍ර කරන කොම්පෝස්ට් මිශ්‍රණය. මොඩ මීට අතර පිටපස් හරි ගැඩවෙල් පොහොර හරි යොදා ගන්න පුළුවන්. ප්ලාස්ටික් බඳුනේ තියෙන පස් මතට ජලය ටිකක් දමා ගන්න. ඊට පස්සේ කංකුම් දඬු ටික එකින් එක දාන්න. කංකුම් අතර සෙන්ටිමීටර 2ක් විතර පාරතරය එන විදියට කංකුම් දඬු ටිකින් දාන්න. මේ විදියට ජලය ටිකක් දාන්න. කංකුම් ජලයට කැමති. මේ තියෙන්නේ ඉන්දලා යරුණ අපේ කංකුම් ටික. ඊට පස්සේ මේක සේවන ස්ථානයක සතියක් විතර තියන්න. සතියකට පස්සේ ඉරේලිය වැටෙන්න තියන්න. මේ තියෙන කංකුම් දවස් 4කට පස්සේ මේ තියෙන්නේ දවස් 13කට පස්සේ කංකුම් ටික. මේ තියෙන්නේ දවස් 39කට පස්සේ කංකුම් ටික. කොල කංකුම් ෆ්‍රයි කරලා කමු අපේ කංකුම් හැමත උන දෙන කංකුම් කමු කංකුම්